මේ ඉන්නේ ඩෝඩෝ. කුරුළු විශේෂයට අයත් සත්ව කොට්ටාශයක්. නමුත් දැන් වෙද්දී පෘථුවියෙන් සදහටම මේ ජීවීන් වඳ වෙලා අවසానයි. ඔවුන්ගේ වඳවීමට හේතුව ලෙස විද්‍යාඥයින් පවසන්නේ මිනිසාගේ අත්නෝමතික ක්‍රියාකාරකම් සහ අමනෝඥ ක්‍රියාකාරකම්. ඩෝඩෝ සාමාන්‍යයෙන් කළු අලු සහ දුඹුරු පැහැ පියාපත් දරන කුරුළු විශේෂයක්. මෙයාලට ශක්තිමත් හොටක් සහ ශක්තිමත් පාද තියෙනවා. මෙයාලා පියාඹිය නොහැකි පරිසරයේ භෞමිකව හැසිරෙන ජීවීන් කොට්ටාශයක්. මෙයාලා පෘෂ්ඨවංශී ජීවී කාණ්ඩයක්. ඒ වගේම කුරුළු වර්ගයට අයත් ජීවීන් වෙනවා. මේගොල්ලන්ට කුකුලන්ට පාත්තයින්ට වගේ හොඳින් පියාඹිය හැකි පියාපත් තිබුණත් කාලයක් යද්දී ඒ පියාපත් කුඩා වෙන්න පටන් ගත්තා. මොකද මේගොල්ලන්ව ගොදුරු කරගන්න විලෝපිකයෝ ඒ කැලේ හිටියේ නැහැ. ඉතින් මෙයාලට පියාඹීමේ හැකියාව වැඩිපුර උවමනා වුනේ නැති නිසා ඒ පියාපත් ටිකෙන් ටික කුඩා වෙලා පියාඹිය නොහැකි තත්ත්වයටපත් වුණා. මේක පරිණාමික ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් ඕනෑම ජීවියෙකුගේ ඇඟේ යම්කිසි අවයවයක් තියෙනවා. නමුත් ඒ අවයවය පාවිච්චි වෙන්නේ නැත්නම් ඒක ස්වභාවිකවම ඒ ඇඟෙන් ජීවියාගේ ඇඟෙන් ക്ഷീණ වෙලා යනවා. එහෙම නැත්නම් ඒ අවයවය නැති වෙලා යනවා. ඉතින් ඩෝඩෝටත් උනේ ඒකමයි. ඩෝඩෝව ආහාරයට ගන්න එහෙම නැත්නම් ගොදුරු කරගන්න විලෝපිකයෝ හිටියේ නැහැ. ඉතින් එයාට වේගයෙන් පියඹා යාම හෝ බේරලා පලා යාමට උවමනාවක් උනේ නැහැ. ඉතින් එයා නිදැල්ලේ ජීවත් වුණා වනාන්තරවල. පියාඹීමේ හැකියාව උවමනා වුනේ නැති නිසා එයා පිහාටු පාවිච්චි කළේ නැහැ. එන්න එයාගේ පිහාටු ක්ෂීණ වෙලා කුඩා පියාපතක් ලෙස දිස්සුණා. අපිට මේ පින්තූරෙන් බලා ගන්න පුළුවන් එයාගේ චූටි පියාපත. මේ පියාපත පාවිච්චි කරලා එයාට පියාඹන්න බැරි බව ඔයගලන්ටම පැහැදිලි. 1507 දී පෘතුගීසි නාවිකයන්ගේ වාර්තාවලට අනුව ඩෝඩෝ නැමැති මේ කුරුල්ලා වනාන්තර ප්‍රදේශවල ජීවත් වූ බවට වාර්තා හමු වෙනවා. හැබැයි ඒකම තමයි ඒගොල්ලන්ගේ විනාශයේ ප්‍රථම පියවර බවටත් පත් උනේ. දේශ ගවේෂකයෝ නාවිකයෝ තමන්ගේ යාත්‍රා අලුත් වැඩියා කිරීම කටයුතු වලට ගිමන් නිවා ගැනීමට සහ ආහාර සපයා ගැනීමට විශාල වශයෙන් එක් දූපත් වලට සහ වනාන්තරවලට ගොඩ බෑම සිදු කරා. මේ නිසා ආරම්භ වෙච්ච යම් ක්‍රියාකාරකම් තමයි ඩෝඩෝ කියන පක්ෂියාගේ විනාශයට මූලාරම්භ හේතු වුනේ. නාවිකයෝ විශාල වශයෙන් මේ කුරුල්ලව ගොදුරු කරගත්තා තමන්ගේ ආහාර සපයා ගැනීමට. ඒ වගේම මේ නාවිකයන්ගේ යාත්‍රාවල සිට පැමිණි බලල්ලෝ, බල්ලෝ, මීයෝ, ඒ වගේම ඌරෝ වැනි සත්තුත් දූපත්වලට ඇතුළු වුණා. ඉතින් මේ දූපත්වලට මේ උන් ඇතුළු වුණාට පස්සේ තමයි ඩෝඩෝට කරදර පටන් ගැනීම ආරම්භ වුණේ. සමහර සත්තු ඩෝඩෝව ගොදුරු කරගත්තා. පලා යාමේ හැකියාවක් නැති නිසා ඩෝඩෝ නිකම් මේ සත්තුන්ට ගොදුරු වුණා. සමහරු ඩෝඩෝගේ බිත්තර ආහාරයට අරගෙන ඒගොල්ලන්ගේ ඉදිරි පරම්පරාව විනාශ කරලා දැම්මා. ඉතින් මේ වගේ අනපේක්ෂිත ලෙස සිද්ධ වුණු සිදුවීම් රාශියක් මුල් කරගෙන ඩෝඩෝට තමන්ගේ වර්ගයා අහිමි වුණා වගේම අපේ පෘථුවියෙන් ඩෝඩෝ නැත්තරම නැති වෙලා ගියා. පසුකාලීනව සොයාගත්ත ඩෝඩෝගේ පොසිලවල තියෙන ජාන මගින් ඩෝඩෝට නැවත පණ දීලා ආයමත් ජීවියෙක් විදිහට පෘථිවියට හඳුන්වා දෙන්න පුළුවන් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කළත් නැවත ඩෝඩෝව පෘථිවියට සහ පරිසරයට හඳුන්වා දීම යම් මතභේදාත්මක කරුණු රාශියකට අතවන්න බව ඔවුන් පැහැදිලි කරනවා. ඉතින් අපි තාමත් දන්නේ නැහැ ඩෝඩෝට නැවත ජීවය දෙන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. මේ තියෙන්නේ පසුකාලීනව හොයාගත් ඩෝඩෝගේ හිස් කබලක් වගේම එයාගේ අස්ථි කොටස් කීපයක් රූපේ දක්වා ඇති පරිදි. ඉතින් ඩෝඩෝ කියන්නේත් මිනිසුන්ගේ අත්නෝමතික ක්‍රියාකාරකම් නිසා අපේ පරිසරයෙන් සදහටම වඳ වෙලා ගිය තවත් එක් ජීවියෙක්.